හොඳයි සයන්ට YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා හැම සද්දේ පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්නේ ෆ්‍රී ඉන්ටර්නෙට්. ඒ කියන්නේ මේ පොඩි මුදලකින් කොහොමද ගොඩක් වෙලා අපි ඉන්ටර්නෙට් භාවිතා කරන්නේ. මේක ඇත්තටම කිව්වොත් මේක ඩයලොග් සමාගම තමයි අපිට දෙන්නේ. ඉතින් මේකේ නම ටයිම් බේස්ඩ්. තවත් ඉස්සෙල්ලාම දැන් කියන්න ඕන මේක මේකට මට ඩයලොග් සමාගම ස්පොන්සර් කරන්නේ නැහැ. මේක මම හදන වීඩියෝ එකක්. මොකද ඔයාලගේ අවශ්‍යතාවන්ට ගැලපෙන විදිහට. ඉතින් මේකේ මට ස්පොන්සර් කරන්නේ නැහැ නැවත තව කියන්න ඕන. ඉතින් මේක ටයිම් බේස්ඩ් පැකේජ් එකක්. ඉතින් මේ ක්‍රියාවලිය මම සරලව පැහැදිලි කළොත් මේකින් වෙන්නේ සාමාන්‍ය අපි යම් මුදලක් රුපියල් 5ක් දැම්මකින් රුපියල් 5ට අපි ඩයලොග් සමාගමෙන් GB 5ක් දෙනවා කියලා මම උදාහරණ කියන්නේ. ඒ GB 5 රුපියල් 5ක් දැම්මොත් GB 5 දවස් 3ක දෙනවා. අපි දවස් 3 කියලා. ඉතින් මේ දවස් 3 ඇතුළත අපිට GB 5 ඉවර කරන්න ඕන. අන්න එහෙම පැකේජ් එක තමයි කියන්නේ. ඉතින් අපිට ඒ වගේ මුදලකට ගන්න තියෙන ලොකු මේක නම් කියන්නේ නැහැ. ඉතින් මේ මම එක පෙන්නන්නම් වට මේ දිනේ ඩයලොග් සමාගමේ ටයිම් බේස්ඩ් පැකේජ් මේක. ඉතින් මම මේකේ ලින්ක් එක දාන්නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න ගිහිල්ලා අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න ගිහිල්ලා මේ මම දානවා මේකේ URL එක නැත්නම් මේ ලින්ක් එක දානවා. ඉතින් මේකේ ඔයාලට ගියොත් වෙනද මේ ඉස්සලාම 5 hours කියලා 5 කියලා අපිට ඉන්ටර්නෙට් බ්‍රවුසින් ටයිම් එක දෙනවා 5ක්. අපි මේක දවස් 5 පාවිච්චි කරන්න පුළුවන්. ස්පීඩ් චෙක් කරද්දී මෙගාබයිට් 500ක් ස්පීඩ් එකක් දෙනවා. ඇක්ටිවේෂන් කෝඩ් එක KBB 100. තව දෙයක් කියන්න ඕනේ මේ රුපියල් ටැක්සස් per month MB මේ ඇප්ලිකේෂන් වල after එයාලා දාලා තියෙනවා. ඉතින් මේකේ තව දෙයක් කියන්න තියෙනවා. ඔයාලට මේක 100ක් කියලා දාද්දිපට අපිට 150ක් දාන්න වෙනවා. මේ මෙතන ගොඩක් පැකේජ් තියෙනවා. ඒත් ඔයාලට මේ පැකේජ් 5ක් තියෙනවා. මෙතන මේ පැකේජ් 5 නම් 5ක් ගන්න රුපියල් 100ක් දාන්න බෑ. ඒනට අපි දාන්න ඕන රුපියල් 150ක්. يعني 130ක් දුකද කැපෙනවා. රුපියල් පැය දෙක රුපියල් 50යි. ඒ වුණාට අපි රුපියල් 100ක් දාන්න. සාමාන්‍ය 100ක් නෙවෙයි වැටෙන්නේ. ඒක තමයි වැටෙන්නේ. 100ක් දාන්න. ඒකට ඒකේ රුපියල් 60ක් දුකද කැපෙනවා. අපිට තව පැය භාග පැකේජ් එකකුත් ගහන්න පුළුවන්. මිනිත්තු 30ක්. මිනිත්තු 30ක් කියන්නේ රුපියල් 20ක්. රුපියල් 20කින් මිනිත්තු 30ක්. කියන්නේ විනාඩි 30ක් අපිට යන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වාසිය අපිට මිනිත්තු 30ක් රුපියල් 20කින් මිනිත්තු 30ක් කියන්නේ ගොඩක් ලාභයි. ඒකට රුපියල් 50ක් දාන්න වෙනවා. පැය 12ක් දෙන එක රුපියල් 200යි. ඉතින් ඒකටත් අපිට 250ක් වගේ මුදලක් දාන්නයි. ඊළඟට දෙන පැය 24ක් රුපියල් 400යි. ඉතින් ඔයාලට ඒක පොඩි මුදලක් වැටුණාට බය වෙන්න එපා. ඉතින් පොඩි මුදලක් කියන්නේ චූටි මුදල 100ක් දාන 150ක්. ඉතින් ඔයාලා බලන්න 150ක් දාලා අපිට පැය 5ක් ෆ්‍රී ඩේටා කියන්නේ ෆ්‍රී වගේනේ. ඉතින් අපිට පැය 5ක් බලන්න පුළුවන් කියන්නේ දැන් අපි 150 100 කාඩ් එකක් දාලා 99 කාඩ් එකකින් අපිට පුළුවන් ද ගොඩක් කරලා YouTube එකේ වුණත් ඉන්නේ. අපිට YouTube වීඩියෝ හිතේ හැටියට බලන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ඒකයි කිව්වෙත් මේක බලන්න කියලා අනිවාර්යෙන් try කරලා බලන්න. ඉතින් මේක ඇක්ටිවේෂන් කෝඩ් එක මම පෙන්නන්නම්. ඔයාලට මේකෙන් මොනවා හරි ID එකක් ගන්න තියෙනවා. ඉතින් type activation code කියන්නේ 678ට අවශ්‍ය ගාන KBB කියලා ගහලා මේ තියෙන්නේ. ඉතින් KBB කියලා ගහලා අවශ්‍ය ස්පේස් එක තියලා අවශ්‍ය ගාන ගහලා සෙට් කරලා තියෙන්නේ 678ට. මේ අවශ්‍ය ගාන කියන්නේ මේ සෙට් එකෙන් තමයි අපිට තෝරන පැකේජ් පහයි දෙන්නේ. මෙයා තවත් පාසියක් අපිට ඩයලොග් සමගම දීලා තියෙනවා. ඒ කියන්නේ ඩීඇක්ටිවේෂන්. කියන්නේ මේ අපි දැන් හිතනොත් අපි රුපියල් 200ක් දැම්ම කියමුකෝ. හරි. අපි රුපියල් 100ක් දැම්ම. රුපියල් 100ක් දැම්මට පස්සේ අපි පැය භාග පැකේජ් එකක් ගැහුවා. ඊපස්සේ දැන් අපිට ඕන මේක නතර කරලා අපිට සාමාන්‍ය නෝමල් විදියට ගන්න. ඒකට සාමාන්‍ය නෝමල් මුදල් අපි කෝල් කරන SMS යවන්න පුළුවන් විදියට. ඒකට අපි කරන් තියෙන්නේ off කියලා ටයිප් කරලා KBB ස්පේස් එක දාලා KBB කියලා ගහලා 678ට සෙන්ඩ් කරනවා. ඉතින් මම හිතනවා මේකෙන් මොකක් හරි අයිඩියා ගන්න කියලා. ඉතින් මට නැවතත් කියන්න ඕනේ මේකට මට ස්පොන්සර් කරේ නෑ ඩයලොග්ලා. මේකේ ලින්ක් එක පහළ දාලා ඇති මේ වෙබ්සයිට් එක ගිහලා ඔයාලටවත් මේකේ දුරතොරතුරු ගන්න පුළුවන්. ඉතින් මම කියන බලන්න මේකෙන් මම ID එකක් විතර දෙන්න උත්සාහ කරේ. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් ගොඩක් data යූස් කරලා ලොකු වැඩ කරන්න YouTube එකේ ඉන්න YouTube වීඩියෝ බලන්න ගොඩක් පහසුවෙන් පුළුවන්. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. තවත් මේක වීඩියෝ බලන්න කැමති නම් subscribe කරන්න නැත්නම් පහළ රතු පාට බොත්තම බලලා subscribe කරන්න. ඊට පස්සේ පහළ තියෙන තව සීනුවක් වගේ පුංචි සීනුවක්. ඒක subscribe කරාට පස්සේ පේන්නේ. ඉතින් ඒ සීනුව enable කරන්න. ඊට පස්සේ මම දාන හැම වීඩියෝ එකම upload එක notification එකක් ඔයාලා ළඟට එයි. ඉතින් අදත් සෑම් බ්‍රදර් YouTube channel එකත් එක්ක තුරා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.